ඔන්න අදත් මම ඔයාලට කියන්න ආවා ලස්සන වීමේ ලස්සන රහසක් ගැන. අද මං කතා කරන්නේ ඔයාගේ මැලුණු මූණට රෝස පාට එළියක් දෙන රාජකීය දෙලුම් සහ යෝගට් රෝස සත්කාරය ගැන. එහෙනම් දෙලුම් කන ගමන් පොඩ්ඩක් ඉතුරු කරගෙන ඔයා මේ සත්කාරය කරලා බලන්න. ඔයාගේ මූණත් අවුවට පිච්චිලා අව පැහැවෙලාද? වයසට වඩා වයස පෙනුමක් තියනවද? ඔන්න එහෙනම් මූණට ලේ පාට කාන්තියක් අරන් එන කවුරුත් ලේසියෙන් නොකියන සොබාදාමේ ලස්සන රහස ගැනයි මේ දැන් කියන්නේ. දෙලුම් වල තියෙන විටමින් C සහ ප්‍රතිඔක්ෂිකාරක මගින් හැමේ තියෙන රැලි ගතිය නැති කරලා මූණට අමුතුම තාරුණ්‍යයක් එකතු කරන එක. සත්කාරය සඳහා අවශ්‍ය දේවල් දැන් අපි බලමු. හොඳට ඉදුණු රතු පාට දෙලුම් ඇට මිටක්. මේකට ඔයා ඉදුණු රතු පාට දෙලුම් ගෙඩියක් තෝරගන්න. හැම සුදු කරන්න යෝගට් මේස හැන්දක්. දිලිසෙන ගතිය වැඩි කරගන්න මී පැණි තේ හැන්දක්. පැක් එක උකු කරගන්න ඔයාට අවශ්‍ය නම් කඩල පිටි ටිකක්. පළමුවෙන්ම රෝස පාට සාරය ගන්නේ කොහොමද කියලා බලමු. දෙලුම් ඇට ටික පිරිසිදු බෝල් එකකට දාලා හැන්දකින් හරි නැත්තම් චූටි වංගඩියකට දාලා හරි ඔයා මේක පොඩ්ඩක් පොඩි කරගන්න. දැන් මේ පොඩි කරපු ඇට ටික පෙනේරයකින් හරි නැත්තම් පිරිසිදු තුනී රෙදි කෑල්ලකින් පෙරාගෙන තද රතු පාට දෙලුම් යුස ටික විතරක් ගන්න. මේකට වතුර චුට්ටක්වත් දාන්න එපා. ස්වභාවික යුෂම ගන්න. දෙවනුවට කරන්නේ මේ මැජික් ක්‍රීම් එක හදා ගැනීමයි. මේ දෙලුම් යුෂවලට යෝගට් හැන්ද සහ මී පැණි හැන්ද එකතු කරන්න. දැන් හොඳට කලවම් කරන්න. දැන් ඔයාට ලැබෙන්නේ හරිම ලස්සන ලා රෝස පාට ක්‍රීම් එකක්. මේක ගොඩාක් දියාරු වැඩි නම් කඩල පිටි ටිකක් දාලා උකු කරගන්න පුළුවන් ඔයාට. අපි බලමු දැන් ආලේප කරන්නේ කොහොමද කියලා. මූණ හොඳට හොදලා තෙතු මාත්තු කරගෙන දැන් මේ රෝස පාට පැක් එක මූණේ සහ බෙල්ලේ හොඳට ගා ගන්න. ගාලා නිකන් ඉන්න එපා. විනාඩි 2ක් විතර ඇඟිලි තුඩු වලින් මූණ උඩු අතට මසාජ් කරන්න. මේකෙන් හැමේ ලේ ගමනාගමනය වැඩි වෙලා දෙලුම් සාරය හොඳට ඔයාගේ මූණට උරා ගන්නවා. විනාඩි 30ක් මේක මූණේ දැන් ඔයා තියෙන්න දෙන්න. වේලීගෙන එද්දී විනාඩි 30කට පස්සේ සාමාන්‍ය ඇල්ලතුරින් ඔයා මේක හොදලා දාන්න. කණ්ණාඩියෙන් බලද්දී මූණට કૃතිම මේකප් එකක් දැම්මා වගේ ස්වභාවික රෝස පාට එළියක් ඇවිත් තියෙනවා ඔයාටම පෙනේ. මං තව පුංචි රහසක් ඔයාට කියන්නම්. දෙලුම් කාලා පොතු ටික විසි කරන්න එපා. දෙලුම් පොතු ටික අවුවේ වේලලා කුඩු කරගන්න. මේ කුඩු ටික රෝස වතුර එක්ක කලවම් කරලා ගෑවොත් මූණේ තියෙන කළු ලප සහ කුරුලෑ ලප දවස් 2කින් මෙකිලා යනවා. ඇයි දෙලුම් මෙච්චර හොඳ? දෙලුම් වල තියෙන පෝෂක මගින් හැමේ කොලජන් නිපදවන එක වැඩි කරනවා. ඒ කියන්නේ ඔයා වයසට යද්දී එන රැලි වැටෙන එක නවතිනවා. අවුවට හැම කළු වෙන එක වගේම පිච්චෙන එක මේ දෙලුම් යුෂ වලින් පාලනය කරනවා. යෝග සහ දෙලුම් එකතු වුණාම ස්වභාවික බ්ලීචින් එකක් වගේ ක්‍රියා කරලා හැම සුදු කරනවා. මේක කොයිතරම් කාලයක් කරන්න ඕනද? සතියකට දවස් 2ක් ඔයා මේක කරන්න. විශේෂ උත්සවයකට යන්න කලින් දවසේ රැට මේක කළොත් පහවදාට මූණ හරිම ෆ්‍රෙෂ්. දෙලුම් කියන්නේ කන්න විතරක් නෙමෙයි ලස්සන වෙන්න පුළුවන් දෙයක්. ඊළඟ පාර දෙලුම් ගෙඩියක් ගෙනාවම මේක අනිවාර්යෙන්ම try කරලා බලන්න. ඉතින් මේ සබාදාමයේ අගනා තිලිනයක් වෙන දෙලුම් ගැන අපි තවදුරටත් කතා කරමු. පළතුරු අතර දිව්‍යමය ගුණ තියෙන පළතුරක් විදියට දෙලුම් හඳුන්වන්න පුළුවන්. දෙලුම් කියන්නේ ආහාරයට කොපමණ ගත්තත් සෑහීමක් ඇති නොවන රසම රස බෙහෙත් ගබඩාවක් වෙනවා. දෙලුම් ඔයාට වෛද්‍යවරයෙකු කරා යාමේ අවශ්‍යතාවය නැත්තටම නැති කරනවා.
එය එපමණටම ගුණ ඖෂධයක් වෙනවා. වටිනාම පළතුරක් වෙන දෙලුම් ලතින් බසින් හඳුන්වන්නේ ඇපල් ඇට ලෙස. ඊසාන දිග ඉරානය නිජබිම කරගත්තද ඉන්දියාවේ හිමාල ප්‍රදේශයේ දුරාතීතයේ සිටම මේ ඉතාම ජනප්‍රිය පළතුරක්. අදත් ඉහළම වර්ගයේ දෙලුම් රස විඳින්න ලැබෙන්නේ ඉරානයේ. දෙලුම් යුෂ පානයක් විදිහට හරිම ප්‍රසිද්ධයි. ඒ විතරක් නෙමේ, යෝගට් වැනි ආහාරවලට දෙලුම් ඇට එක් කර ගැනීමෙන් රස මෙන්ම ගුණයද වැඩි වෙනවා. දෙලුම් ඇටවලට වඩා මුල් වලින් බෝ කර ගැනීම පහසුයි. ඇපල් වගේම දෙලුම්ද බොහෝ කාලයක් කල් තබා ගන්න පුළුවන්. දෙලුම් ගබඩා කිරීමට සුම උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 32ත් 40ක උෂ්ණත්වය කියලා ඔයා දන්නවද? මෙම උෂ්ණත්වය යටතේ මාස ගණනක් දෙලුම් සුරකිව තබා ගන්න පුළුවන්. හොදින් කල් තබා ගත් විට දෙලුම් ගෙඩිය කඩන විට දීටත් වඩා රසයෙන් වැඩි. සිසිල් අඳුරු පෙදෙසක මාසයක් පමණක් කාලයක් තබා ගත හැකි මේ දෙලුම් ශීතකරණය මාස 2ක් පමණ තබා ගන්න පුළුවන්. දෙලුම් මිලදී ගන්නා විට තෝරාගත යුත්තේ ප්‍රමාණයේ හැටියට වඩාත් බර ගෙඩියක්. දෙලුම් පොත්තේ තද ගතියක්, දිලසීමක්, තුනී ගතියක් ඇති දෙලුම් තෝරා ගන්නවා නම් වඩාත් හොඳයි. අයර්න්, මැග්නීසියම්, ෆොස්ෆරස්, සිලිනියම්, සින්ක්, කොපර්, කැල්සියම්, ෆයිබර්, සෝඩියම්, පොටෑසියම්, ප්‍රෝටීන්, මැග්නීසියම් මෙන්ම විටමින් C, K, B6 වලින් පොහොසත් දෙලුම් ඖෂධීය ගුණයෙන් පිරිපුන් පළතුරක් බව ඔයා දන්නවා. අපි බලමු මේ ඖෂධීය දෙලුම් වලින් අපට ලැබෙන තවත් වාසි මොනවද? මතක ශක්තිය වර්ධනය කරන්න දෙලුම් වලට පුළුවන්. පිළිකා සෛල විනාශ කරන්න, ශරීර දුබලතාවය දුරු කරන්න, ආන්ත්‍රය ආශ්‍රිත රෝගවලට වගේම නිතර ඇදුම රෝගයෙන් පෙළෙන අයට මේ දෙලුම් ගුණදායකයි. දෙලුම් කොළ ඇස් රෝග සුව කර. හදවත ආශ්‍රිත රෝගවලට ගුණදායකයි. දෙලුම් ඇට දිනපතා ආහාරයට ගැනීමෙන් තරුණ බව සුරකෙනවා. මුත්‍රා ආශ්‍රිත සියලුම රෝගවලට ගුණදායකයි. ආයුර්වේදයේදී පවා දෙලුම් වලට ලැබෙන්නේ වටිනා තැනක්. දෙලුම් යුෂ සොබාදහම විසින් අපට ලබා දී ඇති ප්‍රබලම විෂනාශකයක්. පෝෂණ ගුණයෙන් අනුන මෙහි තන්තු, විටමින්, ಖನಿජ යන ජෛව ක්‍රියාකාරී සංයෝග බහලව තියෙනවා. ශරීරයේ ඉදිමුම වැළැක්වීමේ ගුණයක් දෙලුම් වලට තිබෙනවා. අඝාතයේ ඇතිවීමේ අවදානම, අකලට මහලු වීම, අධික රුධිර ඇල්ෂයිමර් රෝග, පිළිකා ආදියට හේතු වන අහිතකර ද්‍රව්‍යයන්ගෙන් අපව මුදවා ගන්නත් දෙලුම් වලට හැකි බව කියවෙනවා. හෘද රෝගීන් දෙලුම් අනිවාර්යෙන්ම පානය කළ යුතු වෙනවා. විෂනාශකවලට අමතරව පොටෑසියම් හා විටමින් C ද විශාල වශයෙන් මෙහි අඩංගුයි. එක් දෙලුම් ගෙඩියකින් වැඩිහිටියෙකුගේ දෛනික විටමින් C අවශ්‍යතාවයෙන් 40%ක්ම සපුරා ගන්න පුළුවන්. දෙලුම් ගෙඩිය වගේම දෙලුම් ශාකයම ඖෂධීය ගුණයෙන් ඉහළයි. අර්සස් රෝගීන්ටද දෙලුම් මගින් සහනයක් ලැබීමට පුළුවන්. ශරීරයේ පටකවල ඍජුභාවය ඇති කිරීමේ හැකියාව දෙලුම් වලට තිබෙනවා. දෙලුම් වල ඇති රසායනික සංයෝගයක් වන ෆුනිකැලජින් රසායනිකය තුෙන් මොළවේ ශෛල විනාශ වීම වළක්වන අතර මොළයේ ඇති සියුම් ශෛලවල ඉදුමුම් සමනය කිරීමට හැකියාව ඇති බැවින් මොළයේ ශෛල විනාශ කරන ඇල්ෂයිමර් රෝගය පැතිරීම වළක්වා ගැනීමට දෙලුම් ආහාරයට එක් කර ගැනීම වැදගත්යි පර්යේෂකයෝ ප්‍රකාශ කරනවා. දෙලුම් වල ඇති රසායනික සංයෝග හේතුවෙන් රූමටික හන්දි ප්‍රදාහය සහ පාකිස්තන් රෝගයේ ලක්ෂණයක් වූ වේදනාවට සහනයක් ලැබෙන බවත්, මුඛයේ ඇතිවන ආසාදන, දත් මුල් ඉදුමුම හා
දත් කුහර වැළැක්වීමේ හැකියාවක්ද මේ දෙලුම් වලට තිබෙනවා. ඉතින් ඔයත් ඔයාට හැකි හැම විටම දෙලුම් ආහාරයට ගන්න අමතක කරන්න එපා. ඒ වගේම දෙලුම් ආහාරයට වගේම ඔයාගේ රුව ලස්සන කරන්නත් එකතු කරගෙන ලැබෙන ප්‍රතිඵලවල ගුණත් කමෙන්ට් එකකින් කියන්න. ඒ වගේ දවසක වැදගත් වීඩියෝ එකකින් ඔයාලව හමු වෙනකම් අදට මං ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.